නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි මගේ දරුවනි. මම අද මේ වීඩියෝ එකට පෙනී සිටින්නේ යంత్ర මන්ත්‍ර වෛශ්‍ය ගුරුකන් පිළිපදව මේ දිනවල බොහොම සෙයින් අපගේ අසරණ දරුවෝ අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න මොහොතක මට හිතුණා නැවතත් වීඩියෝ එකක් කරන්නට. මම ඇවිල්ලා මහව අබන්පොළ කෛරග්ගම සිල්වා ගුරුනාථ කියන්නේ මට තමයි. මම පුතේ ඇවිල්ලා වෛශ්‍ය ගුරුකන් යంత్ర මන්ත්‍ර ඒ වගේම අරවින්ද භද්‍ර කොඩිවින කපඩේ සෑම දෙයක්ම මා අතින් කරනු ලබනවා. මේ දිනවල ගත්තාම මගේ අසරණ දරුවෝ ප්‍රේම සම්බන්ධකම් ඇති කරගෙන තම පෙන්වතා පෙන්වතිය අතහැර යන කාල සීමාවක දුකටපත් වෙලා ඉන්න දරුවෝ තවත් දුකටපත් කරන වර වෙද්දුන්ට අහු වෙලා තමන්ගේ මිල මුදල් නැති කරගන්න බොහොම දුකසේ කාලය ගත කරන කාලයක් තමයි මේ කාලය. ඉතින් මම කල්පනා කරුවා මගේ දරුවන්ට විශේෂයෙන්ම පිහිටක් දෙන්න. මොකද අවුරුදු 45ක මගේ මේ කාල සීමාව තුල මගේ තියෙන අත්දැකීම් ඒ සියල්ලක් මම ඔබට දෙන්නයි මම අද මේ වීඩියෝ එකට පෙනී සිටින්නේ. මගේ දරුවනි, ඔබගේ පෙන්වතා ඔබගේ පෙන්වතිය හැර යන්න පුළුවන්. ඔබ සෑහෙන ගාණක් වියදම් කරනවා ගෙන්වා ගන්නට. හැබැයි එකම දෙයක් තමයි මට කියන්න තියෙන්නේ, මේ මොහොතේදී ඔබ හැර යන පෙන්වතා හැර යන පෙන්වතිය කුමකටද මේ දේ සිද්ධ වෙන්නේ කියන එකයි අපිට මුලින්ම බලන්න වෙන්නේ. මොකද ගත්තාම මම දරුවෙනි අපල උපද්‍රව වලින් මේ දේවල් සිද්ධ වෙනවා. ස්ත්‍රී දරුවන්ට කලු කුමාර බැල්ම වලින් මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ සියල්ලක් ඔබ පසක දාලා ඔබ වියදම් කරනවා, මේ පෙන්වතා ගන්න වියදම් කරනවා, පෙන්වතිය ගන්න වියදම් කරනවා. එහෙම කරාට පුතේ කවදාකවත් සාර්ථක ප්‍රතිඵලයක් ගන්නට අමාරුයි. සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නම් ඉස්සර වෙලා ඔබ ලෙඩේට බෙහෙත් හොයා ගන්න ඕනේ. ඒ ලෙඩේට බෙහෙත් හොයාගෙන ඒ ලෙඩේ මොකද්ද තියෙන කියලා බලා ගන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකට පෙනී සිටින මයි දරුවනේ. මම ඔබට ඉල්ලීමක් කරනවා. ඔබ වියදම් කරනවා නම් හරි ආකාර ඔබේ දෝෂය මොකද්ද කියලා බලලා ඒ දෝෂෙට පිළියම් යොදලා ඔබේ පෙන්වතා පෙන්වතිය ලබා ගන්නට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඕනම දරුවෙකුට තියෙන දුක් ගින්දර මම නිමන්න මට පුළුවන්. මං ගාව තියෙන හොඳ වෛශ්‍ය ගුරුකන් තියෙනවා, යంత్ర මන්ත්‍ර තියෙනවා, ඒ හැම දෙයක්ම තියෙනවා පුතේ. ඒ වගේ මේ සීළු දෙයින් මට පුළුවන් ඔබට පිහිට වෙන්නට. ඔබ එක එක වෙද්දු හොයාගෙන ගිහිල්ලා ඔබේ මිල මුදල් නැති නාස්ති කරගෙන ජීවිතේ කාලකන්ණි කරගන්න එපා කියන ඉල්ලීම ප්‍රථමයෙන්ම කරනවා. ඒ වගේම තමයි පුතේ වෛශ්‍ය ගුරුකන් ගත්තාම නීචකොළ ස්ත්‍රී පුරුෂ වෛශ්‍ය ගුරුකන්, කල්ලු මලයාල වෛශ්‍ය ගුරුකන් වැනි ඒ ගුරුකන් මාර්ග මාර්ගාව තියෙනවා. ඒ යంత్ర මන්ත්‍රයක් තිබෙනවා මං ගාව. ඒ සෑම දෙයක්ම මට ඔබට පිහිටක් දෙන්නට පුළුවන්. ඒ සියල්ල කරගන්න බැරි දරුවන්ට කාලි අම්මා හරහා මට පුළුවන් මේ දේවල් කරලා දෙන්නට. හැබැයි පුතේ ඔය කියන වෙද්දු ඉන්නවා දින දෙකයි පැය දෙකයි කවදාකවත් පුතේ කරන්නට බෑ. ඒ තනිකරම හුරු. පැය දෙක දින දෙක කියන්නේ තනිකරම හුරු පුතේ. මේක පැය දෙකෙන් දින දෙකෙන් කරන්න නම් බෑමයි පුතේ. අනිවාර්යයෙන්ම දින 7ක් 21ක් අතර කාල සීමාවක් යනවා. ඒ කාල සීමාව තුල ඕනෑම ප්‍රශ්නයකට ඕනෑම දෙයකට මට පිළිතුරු සපයන්න පුළුවන් වෙද මහත්තයෙක් මේ ඉන්නේ පුතේ. සිල්වා ගුරුනාථ කියන්නේ අවුරුදු 45ක් මේ වෙනකොට පැරණි වෙද මහත්තයෙක්. මගේ තාත්තා ජනරාජ වෙද මහත්මයා කෛරග්ගම වෙද මහත්තයෙක් උතෝන කෙනෙක් දන්නවා. මම පුතේ මම ඉන්නේ කෛරග්ගම වේර හැරයාගෙන. ඔබට පුළුවන් ඕන වෙලාවක මාව හමු වෙන්න. ඒ වගේම මම දරුවනේ මා නිවාස ආරක්ෂා කර දීලා අනමින බන්දර කොඩිවින සියල්ලක් කපලා දියුණුව ලබා දෙන්නට පුළුවන් හැම නිවසකටම ඒක ආරක්ෂා කරලා. ඒ වගේම තදබල ග්‍රහ බලවේග තියෙන දරුවන්ට ග්‍රහ අපල වලට යంత్ర දැමීමෙන් ඒ ග්‍රහ බලවේග දුරු කර ගන්නට පුළුවන්. ඒ වගේම දරු බල නැති ස්ත්‍රීන් ඉන්නා පුතේ බොහොමයක්ම. මොකද කලු කුමාර බැල්මල් ඇති වෙලා තවත් දෝෂ ඇති වෙලා දරු බල නැති වෙනවා. ඒවට යంత్ర තියෙනවා පුතේ. ඒවට යంత్ర දාගත්තාම ඔබට දරු බල ලබා ගන්න පුළුවන්. ඒ වගේ විභාග කටයුතු විශිෂ්ට ජය ලබා ගන්න පුළුවන් යంత్ర තියෙනවා පුතේ. ඒ වගේම නඩු හබ ඒවා ජය ලබා දෙන්න පුළුවන්. විකිණෙන්නේ නැති ඉඩ කඩන් ඒ සියල්ලක් විකුණලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා.
ඉතින් මේ සෑම සියලු දෙයකින්ම ඔබට ජය ලබා දෙන්නට මා සූදානම් වෙලා ඉන්නවා. ඔබ පුතේ මට කතා කරන්න. ඔබ කතා කරලා මාව හමු වෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැතිනම් ඔබේ මුදලට සල්ලෙන විදියට මම වගකීමෙන් ඔබට කටයුතු කරනවා. ඒ වගේම තමයි පුතේ මේ යంత్ర මන්ත්‍ර වෛශ්‍ය ගුරුකම් කරනවා කියලා බොහෝමයක් ඔබ රවට්ටනවා. ඔබ රවටලා ඔබේ මුදල් ගන්නවා. මුදල් අරගෙන හැබැයි වැඩ කෙරෙන්නේ නැහැ මයි පුතේ. මම ඒක ඇත්තටම දන්නවා. වැඩ කෙරෙන්නේ නැහැ. ඔබට මුදල් අරගෙන දින දෙකයි පැය දෙකයි කියන්නේ ඔබේ මුදල් තමයි නැති වෙන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටිනමයි දරුවනේ අහු වෙන්න එපා හොර වෙද්දුන්ට. ඔබ කතා කරනකොට ඔබට වටහා ගන්නයි හොර වෙද්දු මෙහෙමයි කියලා. මම නම් කවදාකවත් ඔබට වංචා කරන්නේ නැහැ පුතේ. මම ඉන්නේ අහවල් දිහා මම මහව කෛරග්ගම වේරහැරගම ගම්මාලේ සිල්වා ගුරුනාසිකවතෝන කෙනෙක් ගන්න ඔබට ඇවිල්ලා හමු වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ ඔය එකෙක්වත් ඉන්න තැනක් කියන්නේ නැහනේ. වෙද්දු ඉන්න තැනක් කියනවාද බලන්නකො. මං අහවල් දිහා ඉන්නේ කියලා කියනවාද කියලා බලන්න වීඩියෝ වල නෑ. ඒ හුරු පුතේ. ඒ නිසා මම දරුවන්ගේ මං ඉල්ලීමක් කරන්නේ කිසිම කෙනෙකුට අහු වෙන්න එපා. ඔබ කතා කරනකොට ඔබට පුළුවන් හඳුනා ගන්න. ඔබ මුදල් දානට වඩා හොඳයි වේදා හම්බෙලා කතා කරලා බොහොම දුර බැහැර උදවිය ඉන්නවා මම දන්නවා එන්න බෑ. හැබැයි පුතේ ඔබ මුදල් දැම්මා කියලා ඔබේ මුදල් නාස්ති වෙන්නේ නැහැ. ඔබේ කටයුතු මම හරියාකාර ඉෂ්ට සිද්ධ කර දෙනවා. සමහරක් නම් ඉන්නවා ඉතින් කතා කරනවා ප්‍රශ්නේ කියනවා. හැබැයි ප්‍රශ්නෙට මම විසඳුම දෙන්න හරියාකාර විසඳුම දෙන්න හදලා එන්න කියනකොට එන්නේ නැහැ. එදාට පවදා හොරකට අහුවෙලා ඔබේ මුදල් නැති කර ගන්නවා. ඉතින් මං ඉල්ලන්නේ පුතේ එහෙම කරගන්න එපා. වෛශ්‍ය ගුරුකම් තියන ඕන වෛශ්‍ය ගුරුකමක් ඔබට කරගන්න පුළුවන් මට කරලා දෙන්න පුළුවන්. හැබැයි කණ්ඩ දෙන්න ඕනයි, බොණ්ඩ දෙන්න ඕනයි, ගාන්න ඕනයි, පන්නන්න ඕනයි. ඒවා විතර වෛශ්‍ය ගුරුකම් කියන්නේ. එහෙම නැත්නම් සමහරක් අර පිළිය මේ පිළිය කවදාකවත් නෑ පුතේ. ඒවා වෛශ්‍ය ගුරුකම් නෑ. පුතේ වෛශ්‍ය ගුරුකම් හැටියට තියෙන්නේ නීච කුල උනත් මොන මලයාලම් ගුරුකම් උනත් කල්ලු ගුරුකම් උනත් ඔක්කොම ටික කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගාන්න ඕනේ. එහෙම නැත්නම් පන්නන්න ඕනේ. ඒ වගේ කටයුතු තමයි තියෙන පුතේ. හැරගිය පෙන්වතා පෙන්වතිය ගෙන්නා ගන්න කණ්ඩ බොණ්ඩ දෙන කරන්න බැන්න කාලි අම්මාහා දින 21ක් ඇතුළත ගෙන්නලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ තමන් අඹු සැමියෝ හැටියට කටයුතු කරලා තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා වෙන් වෙලා ඉන්නවා නම් ඒ අයත් දින 21ක් ඇතුළත පුතේ මට කණ්ඩ බොණ්ඩ දෙන කරන්න බැන්න කාලි අම්මාහා ගෙන්නලා දෙන්න පුළුවන්. භූමි දෝෂ සියල්ලක් ඉවත් කරලා දිනුව ලබා දෙන්න පුළුවන්. විභාග කටයුතු වලින් ජය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම නඩු හබෝලින් ජය ලබා දෙන්න පුළුවන්. කලු කුමාර බැල්මල් ඉවත් කරලා දරුඵල ලබා දෙන්න පුළුවන්. ඔය හැම ගුරුකමක්ම කර දෙන්න පුළුවන් පුතේ. අදුන බලලා තමයි මම යම් කිසි දෙයක් කරන්නේ. අදුන බලනවා නම් මම දුරකථනයෙන් මම අදුන බලන්නේ නැහැ. ඔබ ඇවිල්ලා අදුන බලන්න ඕනේ. බුලත් අතක් තියලා ඊට පස්සේ තමයි අපිට කියන්න පුළුවන්. ඔය කවුරු දුරකථනයෙන් සාත්‍රිකවත් පුතේ ඔබේ කටින් අල්ලගන්නේ. ඒ නිසා මම කටින් අල්ලගන්නේ නැහැ. ඔබ කෙලිම බුලත් අතක් තිබ්බට ඔබේ කාරණාව හරියාකාරවම කියනවා. ඒ කාරණාව අහලා ඔබේ තියෙන දෝෂ, භූමියේ තියෙන දෝෂ, ඒ වගේම ශරීර පංචස්කන්ධයේ තියෙන දෝෂ, ග්‍රහ බලවේග වල තියෙන දෝෂ, ඒ හැම එකක්ම දැනගන්න පුළුවන්. ඔබ ඒලා බුලත් අතක් තිබ්බට අදුන මගේ නිසි ආකාර හරියාකාර වැඩ කරලා මම ඒවට කටයුතු කර දෙනවා මම දරුවන්ට. ඒකයි පිට කියන්නේ ගුරුකම් පස්සේ යනවා නම් පුතේ හොරු වෙතුන්ට අහු වෙන්නේ නැතුව ඔබේ මුදල් අපතේ නොයා හරි ආකාර නිසි ආකාර වැඩ කටයුතු කරගන්න කියන ඉල්ලීම කරමින් මම අද මේ වීඩියෝ නතර කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.